Medi Talks. Every talk, a health tip. සාමකාමී නිසංසල සන්ධ්‍යාවක් මුළු ලොවම සංසුන් තරුණයෙක් සුවබර නින්දක නමුත් ඔහුත් නොදන්නා පිහිසුණු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතී. සිරුරේ ගැඹුරුම රුධිර නාල තුල සතුරු හමුදා බාධක ගොඩනගමින් සටනකට සැරසෙමින් සිටී. සතුරු හමුදාව තම මාරක දැල්වලින් අහිංසක පුරවැසියන් ඩැහැගෙන බාධකවල සිර කර ඇත. එකින් එක සැපයුම් මාර්ග අවහිර වෙමින් පවතී. රාජධානිය දැඩි අවධානමක රාජවාසල අඳුරු වලාවකින් වසා ගනිමින් තිබේ. කිසිම අනතුරු ඇඟවීමකට වෙලාවක් නැත. ඉතුරු ඇත්තේ තවත් එක් නිමේෂයක් පමණයි. තරුණයාත් නොදන්නා දැඩි වේදනාවක් කෙමෙන් කිමින් ඔහුගේ සිරුර පුරා පැතිරේ. නමුත් සියලු බලාපොරොත්තු අත්හල මොහොතක සුබ ලකුණක්, නව ආලෝකයක්. රාජධානිය හැවදාමත් බලාපොරොත්තුවෙන් සිටි වීරයෙක් පහළ වේ. ශ්‍රේෂ්ඨ වෝෆ්රින්. සිය බලයෙන් සියලු බාධක සුළු විසුළු කරයි. සතුරු හමුදාව හිස් ලූලු අත දිවයයි. සියලු සැපයුම් මාර්ග නැවතත් සුපුරුදු ලෙස සේවයේ යෙදෙයි. රාජවාසල නැවතත් පෙරසේ සිය බලය විහිදුවයි. රාජධානිය සාමකාමී වේ. අද අපි කතා කරමු වෛද්‍ය විද්‍යාවේ ගොඩක් වෙලාවට පාවිච්චි වෙන හැබැයි ගොඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන බෙහෙතක් ගැන. ඒ තමයි වොෆරින්. මේක පාවිච්චි කරන අයට අත්‍යවශ්‍ය කරුණු ටික සරලව පැහැදිලිව කතා කරන්නයි මේ උත්සාහය. මේක මොකක්ද, කොහොමද වැඩ කරන්නේ, හරියට ගන්නෙ කොහොමද, මොනවද අපි අවධානයෙන් ඉන්න ඕන කරුණු කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු. මුලින්ම කියන්නකෝ වොෆරින් කියන්නේ මොන වගේ දෙයක්ද? හරි. වොෆරින් කියන්නේ ඉතින් සරලවම කිව්වොත් ලේ කැටි ගැසෙන එක ටිකක් පාලනය කරන අර ලේ තුනී කරනවා කියලාත් කියනවනේ. ඒ වගේ බෙහෙතක්. මේකේ ප්‍රධානම වැඩේ තමයි විටමින් K. ඒකේ වැඩේට බාධා කරලා අපි අක්මාවේ ලේ කැටි ගැහෙන්න ඕන කරන සමහර ප්‍රෝටීන හදන එක අඩු කරන එක. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ලේ කැටි ගැහෙන එක නවත්තන්න වගේ තමයි නේද මේක දෙන්නේ? මොන වගේ ලෙඩ තත්ත්වවලටද මේක වැඩියෙන්ම දෙන්නේ? ඔව්. ප්‍රධාන වශයෙන්ම අර ඇඟේ ලේ නහර ඇතුලේ අනවශ්‍ය විදියට ලේ කැටි හැදෙන එක නවත්තන්න තමයි. විශේෂයෙන්ම අර කකුල් වල එහෙම ශිරාවල. ඊට අමතරව සමහර හෘද රෝග තියෙන අයට ඒ කියන්නේ හදවත කොටස් අක්‍රමවත්ව ගැහෙනකොට මොළයට ලේ කැටියක් ගිහින් අංශභාගයේ හැදෙන්න තියෙන අවදානම වැඩිනේ. අන්න ඒක අඩු කරන්න වොෆරින් ගොඩක් වැදගත්. තව ඉතින් කෘත්‍රිම heart valve දාපු අයට heart attack එකකින් පස්සේ ආයෙත් ප්‍රශ්න ඇති නොවෙන්න දෙනවා. පැහැදිලි. ඒ කියන්නේ මේ ලේ කැටි කියන එක ඇත්තටම භයානක වෙන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි වොෆරින් උදව් වෙන්නේ. එමනම් ඉතින් මේ බෙහෙත හරියටම වෙලාවට දොස්තර කියන විදිහටම ගන්න එක කොච්චර වැදගත්ද? අනිවාර්යෙන්ම ඒක තමයි වැදගත්ම කාරණය. එකක් තමයි හැමදාම එකම වෙලාවකට ගන්න එක. ගොඩක් වෙලාවට හවසක් තමයි කියන්නේ. අපි හිතමු හැමදාම හවස 6ට කියලා. හරි. අනිත් එක පුළුවන් තරම් හිස් බඩ ගන්න එක. සමහර වෙලාවට කියනවා හවස 4 ඉඳන් රෑ 8 වෙනකම් වගේ වෙන කෑමක් නොගෙන ඉඳවා හවස 6ට බෙහෙත ගන්න එක. එතකොට අර බෙහෙත ඇඟට උරා ගන්න එකේ ස්ථාවර බවක් තියෙනවා.
දැන් හිතන්නකෝ දවසක් බෙහෙත් එක ගන්න අමතක වුණා කියලා. මොකද එතකොට කරන්නේ? ඒක නම් හරිම වැදගත් ප්‍රශ්නයක්. નિયમિત මාත්‍රාව විතරමයි ගන්න ඕනේ. දවසක් අමතක වුණොත් එදා දවස ඇතුළෙම මතක් වුණොත් ඒ වෙලාවේ ගන්න ප්‍රශ්නයක් නැහැ. හරි. හැබැයි පහුවදාත් මේ මතක් වුණේ නම් අමතකුණ ඩෝස් එක ගන්න යන්න එපා. එදාට નિયમિત සුපුරුදු වෙලාවට ගන්න මාත්‍රාව විතරක් ගන්න. මාත්‍රා දෙකක් එකට ගන්න එපා. දොස්තර කියන්නේ නැතුව මාත්‍රාව අඩු කරන්නවත් වැඩි කරන්නවත් කොහෙත්ම හොඳ නැහැ. ෆාමසියෙන් බෙහෙත් ගන්නකොටත් පොඩ්ඩක් බලන්න ඕන. අර බෙහෙතේ නම හරියද මිලිග්‍රෑම් ගානේ ඒක සාමාන්‍යයෙන් පාටින් එන්නේ. ඔව්. ඉතින් ඒ පාට හැඩේ සයිස් එක හරියද කියලා චුට්ටක් බලන එක හොඳ පුරුද්දක්. මේ බෙහෙත ඇඟට හරිද මාත්‍රාව හරිද කියලා දොස්තරලා දැනගන්නේ කොහොමද? අර INR ටෙස්ට් එකක් ගැනත් කියමුකෝ. INR එහෙම නැත්නම් PTINR කියලා කියන්නේ ඒකටම තමයි. ඒ පරීක්ෂණය තමයි මේ ප්‍රතිකාරයේදී වැදගත්ම දේ. ඒකෙන් බලන්නේ ලේ කැටි ගහන්න යන වෙලාව. වොෆරින් ගන්න කෙනෙක්ගේ INR අගය. ඒක යම්කිසි ගානක තියාගන්න ඕනේ. ඒ පරාසය ලෙඩාගේ තත්ත්වය අනුව වෛද්‍යවරයා තීරණය කරනවා. ඉතින් වෛද්‍යවරයා කියන විදිහට සමහර වෙලාවට සති කීපයකට සැරයක් මාසයකට සැරයක් ඔය INR ටෙස්ට් එක කරලා ඒ report එකත් අරගෙන අර ක්ලිනික් එකට යන්නම ඕන. નિયમિત දවසටම. ඔව්. નિયમિત දවසට. එතකොට තමයි වෛද්‍යවරයාට පුළුවන් වෙන්නේ බලලා වොෆරින් මාත්‍රාව අඩු කරන්නද වැඩි කරන්නද එහෙම නැත්නම් ඒ ගානම තියන්නද කියලා තීරණය කරන්න. මේ INR අගය හරියට තියාගන්න එක තමයි එතකොට අමාරුම වැඩේ වගේ නේද? අර සමබරතාවය මාත්‍රාව වැඩි වුණොත් INR අගයත් උඩ ගිහිල් ලේ යන්න බලනවා. ලේ ගැලීමේ අවධානය වෙනවා. මාත්‍රාව අඩු වුණොත් INR අගයත් අඩු වෙලා ලේ කැටි ගහන්න බලනවා. ඒක තමයි. ඒක නිසා කවදාවත් වෛද්‍ය උපදෙස් නැතුව Tamanට හිතන විදිහට මාත්‍රාව වෙනස් කරන්න නම් යන්න එපා. දැන් කැම බීම ගැන කතා කළොත් විශේෂයෙන් අර විටමින් K තියෙන කැම වෙන අපි ගන්න බේත් එම්මත් මේකට බලපානවද? ඔව් ඒකත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක්. විටමින් K කියන්නේ අර ලේ කැටි ගැහෙන්න උදව් කරන එකක්නේ. කොළපාට පලා වර්ග, නිවිති, ගෝවා වගේ දේවල් වල ඕක තියෙනවා. ඉතින් මෙතන වැදගත් දේ මේවා කණය එක සම්පූර්ණයෙන් නවත්තන්න එක නෙවෙයි. හැබැයි දවස ගානේ හරි සතියකට හරි කන ප්‍රමාණය එකපාර ලොකුවට වෙනස් නොකර පුළුවන් තරම් එකම ගානකට වගේ තියාගන්න එක. ඒ කියන්නේ ස්ථාවර බවක් තියාගන්න එක. ඔව්. ලොකෝ වෙනසක් කරනවා නම් හොඳම දේ දොස්තරට කියන එක. වෙන බෙහෙත් ගැන කිව්වොත් සමහර විට අපි ගන්න විටමින් වර්ග නැත්නම් අර වේදනාවට ගන්න බෙහෙත් වගේ. ඒක නම් අතිශයින්ම වැදගත්. අලුතෙන් මොනම බෙහෙතක්. ඒ කියන්නේ විටමින් එකක් වෙන්න පුළුවන්, ආයුර්වේද බෙහෙතක් වෙන්න පුළුවන්, ෆාමසි එකකින් නිකන් ගන්න වේදනා නාශකයක් වෙන්නත් පුළුවන්. ඔව්. ඒ වගේ ඕනම දෙයක් පටන් ගන්න කලින් තමන් වොෆරින් ගන්න කෙනෙක් කියලා අනිවාර්යෙන්ම දොස්තරට හරි ෆාමසි එකේ කෙනාට හරි කියන්නම ඕන. මොකද සමහර බෙහෙත් වොෆරින් වල සැර වැඩි කරනවා, සමහර ඒවා අඩු කරනවා. ඒක අර INR එකට කෙලින්ම බලපානවා. අපි කතා කළානේ මාත්‍රාව වැඩි වුණොත් ලේ ගැලීමේ අවදානමක් තියෙනවා කියලා. මොනවද එතකොට අපි පරිස්සම් වෙන්න ඕන ලකුණු අනතුරු ඇඟවීම වගේ? ඔව්. වහාම දොස්තර කෙනෙක් හම්බ වෙන්න ඕනේ ලකුණු ටිකක් තියෙනවා. එකක් තමයි මුත්‍රාවල පාට. තද දුම්බුරු පාටට වගේ යනවා නම් අනිත් එක මල පහ. රතු පාටට හරි අර තාර වගේ කළු පාටට හරි යනවා නම් ඒ වගේම ලේ වමනේ යනවා නම් විදුරු මස් වලින් හරි තොල් වලින් හරි නිකම්ම ලේ ගලනවා නවත්ත ගන්න අමාරුයි වගේ නම් කැස්සත් එක්ක ලේ යනවා නම් මේවා බරපතලයි. ඔළුව කොහේ හරි තදින් වැදුනට පස්සේ දරුණු ඔළුවේ කැක්කුමක් එනවා නම් වමනේ යනවා, නිදිමත ගතිය එනවා, සිහිය ටික කවුල් වගේ න ඒ වගේම ඇඟේ කොහේ හරි අසාමාන්‍ය විදියට ලොකුවට තැලුම් පාරවල් වගේ පේනවා නම් ඒව නැත්තම් පුඩි තුවාලයකින් උනත් ලේ යන එක නවත්ත ගන්න බැරි නම් ඉක්මනටම ස්පිරිතාලයකට යන්න ඕන. ගර්භණී නම් එහෙම නැත්තම් ගර්භණී වෙන්න බලාපොරොත්තුවක් තියනා නම් ඒක වහාම දොස්තරට කියන්න ඕන. මොකද වොෆරින් බඩේ ඉන්න දරුවට හානි කරන්න පුළුවන්. ඒ නිසා පෞල් සැලසුම් ක්‍රම ගැන කතා කරන එක හොඳයි. අවසාන වශයෙන් තව පොඩි දෙයක් එදිනෙදා වැඩවලදීත් චුට්ටක් පරිස්සම් වෙන්න වෙනවා. අර රග්බි, ෆුට්බෝල් වගේ ඇඟේ හැපෙන සෙල්ලම් කරනව නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තමයි පිහි, කතුරු වගේ තීනු ආයුධ අතපත ගානකොට බර වැඩ කරනකොට එහෙම පොඩක් වැඩිපුර පරිස්සම් වෙන එක හොඳයි. මොකද පොඩි සීරීමකින් උනත් සමහර විට ටිකක් වැඩියෙන් ලේ යන්න ඉඩ තියෙනවා.
අපි මේ කතා කරපු ඔක්කොම එකට ගත්තම පේනවා වෝෆරින් කියන්නේ හරියටම ගත්තොත් ජීවිතේ බේරගන්න උදව් වෙන බෙහෙතක් කියලා. හැබැයි ඉතින් ඒක හරියට දොස්තර කියන විදිහට වෙලාවට හරියටම මාත්‍රාව ගන්න එක, INR ටෙස්ට් එක වෙලාවට කරගන්න එක, අනතුරු ලකුණු ගැන අවධානයෙන් ඉන්න එක, කෑම බීම අනිත් බෙහෙත් ගැන හිතන එක මේ ඔක්කොම අත්‍යවශ්‍යයි. ඒක තමයි. වෝෆරින් ගන්නවා කියන්නේ නිකම්ම බෙහෙත් පෙත්තක් ගිලලා ඉන්නවා වගේ නෙමෙයි. ඒක ඇත්තටම තමන්ගේ සෞඛ්‍යය ගැන වගකීමෙන් නිතරම අවධානයෙන් ඉන්න එකක්. මේ දැනුවත්කම තියෙන එක තමයි ආරක්ෂාවට තියෙන හොඳම දේ. අවසාන වශයෙන් අපි මේම හිතමු ඇඟේ ලේ කැටි ගැහෙන එක කියන එක ඕන දෙයක්. හැබැයි ඒක ඕනට වඩා වෙන්නත් බෑ. ඒ වගේම ලේ ගලන එක නවතින්නත් ඕන. මේ හරිම සියුම් සමබරතාවය තියාගන්න වෝෆරින් වගේ පිටින් දෙන බෙහෙතක් ඕන වෙනවා කියන එකෙන්ම අපේ ඇඟේ මේ පද්ධතිය කොච්චර සංකීර්ණද පොඩි දෙයකින් උනත් ඒක කොහොම වෙනස් වෙන්න පුළුවන්ද කියන එක ගැන පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතිරි වෙනවා නේද?